හායි කොහොමද ඔයාලා හොඳින් ඉන්නවද? හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. අද අන්බොක්සිං වීඩියෝ එකක් තියෙන්නේ. දැන් සති දෙකකට විතර කලින් මට කෝල් එකක් ආවා ඉතාලියෙන්. මල්ලි ඔයාලට පාර්සලයක් තියෙනවා. හැබැයි කියන්නේ මොනවද තියෙන්නේ කියලා. මගේ ඇඩ්‍රස් එක ඉල්ලගත්තා. මම දුන්නා. පාර්සලේ ඇවිල්ලා තියෙනවා. මං තාම අන්බොක්ස් කරේ නෑ මොකද මටත් ඒක සර්ප්‍රයිස් නිසා මට හිතුණා ඉතින් ඒක ඔයාලා ඉස්සරහම අන්බොක්ස් කරලා බලන්න මොකද්ද මේ මට නොකියපු දේ මොනවාද ඒක ඇතුලේ තියෙන්නේ කියන එක මට බලන්න ඕන වුණා ඔයාලා ඉස්සරහම කියන්නම තුණා පේන් මගේ පිටිපස්සේ පේන මගේ අලුත් ගෙදර ඒකේ වීඩියෝ එකක් මං මේකෙන් පස්සේ මං අප්ලෝඩ් කරන්න අපි වැඩි කතා උන්නේ මටත් ඒක සර්ප්‍රයිස් වෙලා ඉන්නේ ඒ නිසා අපිට අක්ගාලා බලමු මොනවද මට ඇවිල්ලා තියෙන්නේ බොක්ස් එක කියලා. ඉතාලියේ ඉඳන් ඇවිල්ලා තියෙන්නේ මොකද්ද කියලා අපි බලමු දැන්. මම අරන් එන්නම් බොක්ස් එක. හරි බොක්ස් එක ඇවිල්ලා තියෙන්නේ. මම කඩන්න try කරා ඊට පස්සේ හිතුණා වීඩියෝ එකක් කරන්න ඕන කියලා. මේක තමයි බොක්ස් එක. අපි කල්ලා බලමු මොනවද මේකේ සැඟවිලා තියෙන්නේ කියලා. Thank you for supporting my small business. බොක්ස් එක ඇතුලේ මෙහෙම එකක් තියෙනවා. මමයි තැංකියු කරන්න ඕන කමන්නේ. හරි ඒ දෙක අපි මෙහෙම තියමු. right guys අද වෙනස්ම අන්බොක්සින් එකක් තමයි කරන්න ඉන්නේ. Oh my god. මේ ටික අපි කොහොම කියමු. අද ඇත්තටම කිව්වොත් අන්බොක්ස් කරන්න වෙන්නේ කෑම. guys යකා ෆුඩ්ස් සිරාවටම කියන්න ඕන මම කියද්දි කටට කෙලවුණු. සිරාවට මම කියන්න ඕන මේ මං මගේ පේජ් මගේ ෆේස්බුක් පේජ් එක මේ මම ගොඩාක් වාරයක් දැක්පු දෙයක් තමයි මේ යකා ෆුඩ්ස් කියන බ්‍රෑන්ඩ් එක. මොකද මේකේ මම කියනවට ඔයාලා නිකමට සර්ච් කරලා බලන්න ෆේස්බුක් එකේ යකා ෆුඩ්ස් කියලා. මෙන්න මේ විදිහට එනවා. සුපිරිම කෑම ටිකක් මම ඒකට කමෙන්ට් දාලා ඇති සෑහෙන්ට කටටගෙන. මොකද කෑමවල අගේ තේරෙන්නේ ලංකාවෙන් ආපු පිට රට ඉන්න අපි. ඒකේ කෑම කිව්වොත් ආයි කියන්න වචන නැහැ. හරි මම ඔක්කොම විස්තර කියන්නම්. අපි බලමු මොනවද කෑම ඇවිල්ලා තියෙන්නේ. guys polos sambula. Oh my god. Oh no. Oh no. Kaju bite guys me. ඉස්සෝ බැදුම මට නම් කියන්න වචනේ.
මිශ්‍ර බැදුම කයිසේක තියෙනවා කජු බීන්ස් මොනාද ගොඩාක් තියෙනවා ඊට අමතර මේ මොනාද හාල් මැස්සු රටකජු කෑවක් ගයිස් තියෙන්නේ කෑවක් වව් තව තියෙනවා wow guys wambotu moju chili paste guys මේ බලන්න තව my favorite සිංහල අච්චාර wow එච්චරයි guys wow මේ බලන්න කිලෝ දෙකක් මං හරි wow guys සිරාවටම මම මේ ඔක්කොගෙම රස බලනවාද රස බලලා කියන්නම් කොහොමද රහද නැද්ද කියන එක මං මේ ප්‍රයිස් එකත් මං කියාගෙන යන්නම් ඉස්සෝ බැදුම වෙනවා යුරෝ 7ක් යුරෝ 7යි මික්ස් බැදුම තියෙනවා යුරෝ 6යි chili paste යුරෝ 5යි wow සිංහල අච්චාරුවේ ප්‍රයිස් එකක් නැහැ හරි කමන්නේ පොලොස් ඇඹුල යුරෝ 6යි කජු බයිට් එක යුරෝ 6යි වම්බුඩු මෝචු යුරෝ 6යි හාල් මැස්සු රටකජු එක යුරෝ 7යි ඉතින් ගයිස් දැන් මට මෙතනට අවශ්‍ය වෙන්නේ මොකක්ද ඔය හරි බත් එක මම බත් එක අරගෙන ඉන්න තප්පරයක් ඉන්න ගයිස් ඔන්න බත් එක බෙදාගෙන ආවා මට එකින් එක දාන්න වාචන නැහැ මේ ගෙදර බඩු තාම නැති නිසා බත් එක උඩින්ම ඔක්කොම දාලා තියෙන්නේ පෙන්නන්න ඔයාලට ඉතින් ගයිස් කට්ර කෙලවුන්නවා ඒ වගේමයි මේ හාල් මැස්සු බැදුම රටකජු තාලා හදලා තියෙන එක මාරු සුමුදයි කියන්න වචන නෑ වට තවත් ඉන්න බෑද කියන්නේ මේ සිරාවටම පට්ට ඒ කියන්නේ අර ලංකාවේ තියෙන ඒ පාට පෙනුම පාව් ඒ විදිහටම තියෙනවා මම බොරු කියන්නේ මම සාමාන්‍යයෙන් හරි දෙයක් ඒ කියන්නේ හොයලා බලලා හරි දෙයක් හොඳ විදිහට තියෙනවනම් මම සිරාවටම ඒක අගය කරනවා මොකද පාට සුපර් මම හිතනවා සුවඳින් පෙනුමින් එකටම හැදකින්න ඕන පෙනුම ඒ නිසා පෙනුමෙන් 100ක් දෙන්න පුළුවන් මට දැන් ඉවසිල්ලක් නැහැ හරි මම මේක විස්තර ඔක්කොම මේක කාලා ඉවරලා ඔයාලට කියන්න
දැනට ඉන්න ඉතාලියේ ඉන්න ඕන කෙනෙකුට ඕඩ කරන්න පුළුවන්. ඉතාලියායට විතරක් නෙමෙයි රොමීනියාවේ ඉන්නවාටත් මන් දන්නවා දැන් ඔයාලත් මේක බලනවා මේක කටට කෙල්ලුණ මොකද මන් දන්නවා මේක අගේ මාත් රොමීනියාවේ ඉන්න කෙනෙක් විදියට මම දන්නවා හොඳට මේක මොන තරම් කෑම කියන්නේ ලංකාව වගේ කන්න තියනවා නම් අපි මම කැමතිනේ. ඉතින් වැඩි කතා වුණේ මට දැන් ඇති හති මම කියන්නම් මම ඔයාගේ එයාගේ ෆෝන් නම්බර්ස් ඔක්කොම ඔයාලට ඩීටේල්ස් එක්ක ඔක්කොම දාලා තියන්නම්. අපි එකනම කාලා බලමු රස කොහොමද කියලා. කොයිස් අපි එකට මිස්සෙක් කාලා බලමු. වාහහහ wow guys ඉස්සගේ රහ කියලා නිම කරන්න බෑ පට්ටම රහයි 10න් 9ක් දෙන්න පුළුවන් පට්ටම රහයි ආයි කියන්න වචනය අපි කාලා බලමු මේකෙන් තමා සුවඳාවේ මේ හාල් මැස්සෝ රටකජු දාලා බැදල තියෙන එක අපි කාලා බලමු. මං ආසම කොටස තමා මේ ඔක්කොම දාලා එක කටක් අද්දී කාලා බලමු. හාල් මැස්සෝයි රටකජුයි ගයිස් මොන කතාද බ්‍රෝ පට්ටම රහයි වව් 10න් 10 ඒක මාරහයි සුවඳයි පාටයි ඔක්කොම සුපර් සිරවට් රහයි හරි ඊළඟට රටකජු තියෙනවා රටකජු බයිට් එක පොඩි සොට්ටයක් දාන වෙලාවට කරපිංච දාලා කජු ගැන ආයෙ කියන්න දෙයක් නෑ. සුපිරි පොලොස් කාල්බන් පොලොස් ගයිස් පොලොස් කෑල්ලක් කන්නේ දැන් මම රොමේනියාවට ඇවිල්ලා අවුරුදු 3ක් ලංකාවෙන් කාලා ආවට පස්සේ පළවෙනි වතාව විශ්වාස කරනවා සත්තකින්ම මේ පළවෙනි පාර පොලොස් කෑල්ලක් කන්නේ අනිත් ඒවා කාලා තියෙනවා මෙහෙන් එවුනට පොලොස් කෑල්ලක් කන්න අවුරුදු 3කට පස්සේ ගයිස් පිස්සුවක් හොඳේ සිරාවට මම රහ නැත්තම් රහ නෑ කියනවා. නමුත් මේක මම කියනවට ඔයාලා කාලා බලන්න රයිට් ඉස්සෝ කෑවා හාල් මැස්සෝ කෑවා බටු මෝජු guys me yeah පොලොස්සකට 10න් 10ක් දෙන්න පුළුවන් බටු මෝජුව සුපර් 10න් 9යි
ඊට පස්සේ අපි තියෙනවා මේ කජු මික්ස් එකක්. පේනවද දන්නේ ඒක මරු පොඩි අඩියක් දාන වෙලාවට සුපර්. my favorite අච්චාරු. දහෙන් 10 guys. wow. තව චිලි පේස්ට් තියෙනවා. ලංකාවේ සැර ටිකක් සැරයි. ඒ වුණාට සුපිරි. දැන් මං ආසව පාට් එක යන්නේ. අපි මේ ඔක්කොම දාලා මික්ස් එකක් දාලා අල්ලා කාලා බලමු. but moju follows chili paste isso kaju halmaso අච්චාරු රාජ භෝජන කුමටද සොඳුරුයි. guys මේ කට ගැන මට අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. guys මේ බලන්න oh my god guys wow guys ඒක රහ කියන්න වචන නෑද සිරාවටම wow කෑමක සුපිරි සිරාවන කියන්න අඩුපාඩුවක් නෑ මාරම රහයි. ඒක මමත් සාමාන්‍ය කෑම හදන කෙනෙක් විදියට
කියන්න දෙයන්න ගෙදර උයනෝ වගේම තමා අපේ අම්මා අදල දෙනවා කෑම එක හා සමානයි සිරාවටම පට්ටම රහයි කියන්න කිසි අඩු පාඩුවන්නේ මම කියනවට ගයිස් ඔයාලා නිකමට සර්ච් කරල බාන්න ෆෙස්බුක් එකේ යකා පොට්ස් කියලා මම මේ වීඩියෝ එක යටින් ලිංක් එක ඒ ඔක්කොම විස්තර මන් දාලා තියන්න ෆෝන් නම්බ එක හැමදේම මන් දාලා තියන්න මේ වීඩියෝ එක පහලින් ඉතින් නිකමට මම කියනවට ෆේස්බුක්කේ ගිහිම් සර්ච් කරලා බලන්න යකා ෆුඩ්ස් කියලා මම කියනවට වඩා ඔයාලා ඒ දේ දකින්නකොට ඔයාලට ආසීතේ ඒක පාට ඒ දේවල් මාරම ඒ තියෙන විදිහටම සුපිරියටම තියෙනවා අය කියන්න වචන නැහැ ඉතින් අනිවාර්යෙන් රොමේනියාවේ ඉන්න කෙනෙක් වුණත් ඉතාලියේ ඉන්න කෙනෙක් වුණත් මේක ඒ කියන්නේ යුරෝපයේ ඕනම රටකට මෙයාලා ඩිලිවරි කරනවා ඉතින් බඩගින් ඉන්න ඕනේ නෑ දැන් අපිට මෙයාලගේ තව ලොකු මෙනු එකක් තියෙනවා ඉතින් ඒකෙන් ඔයාලට කැමති එකක් ඕඩර් කරන්න පුළුවන් මේ අයිටම් ටික විතරක් නෙමෙයි තව යාලගේ තියෙනවා ඒ නිසා ඔයාලට ඒ වගේ ඕනම එකක් ඕඩර් කරන්න පුළුවන් ගෙන්න ගන්න පුළුවන් ඔයාලගේ ඉන්න එකමඩේෂන් එකට හෝ ඕනම තැනකට ඉතින් මම මෙයාලගේ ෆෝන් නම්බර් එක දාලා තියන්න ෆෝන් නම්බර් එක දාලා තියන්නම් ඒ වගේමයි මේ වීඩියෝ එක බලලා නම් ඔයා එයාලට කතා කරන්නේ එයාලගෙන් පොඩි ගිෆ්ටයක් විදියට යම් දෙයක් හම්බෙයි ඔයාලට මම එක කියනට ඔයාලා කතා කරාම කතා කරලා බලන්න ඔයාලා කියන්න මගේ වීඩියෝ එක බලලා ආවේ කියලා මේ ඔයාලට පොඩි ගිෆ්ටයක් හම්බෙයි ඉතින් ලින්ක් එක හැමදේම මම මේ වීඩියෝ එක පහලින් දාලා තියන්න ඉතින් කාලා බලන්න සිරාවටම රහයි ආයි කියන්න වචන නැහැ රහ නැත්තම් රහ නැහැ කියනවා රහ නිසා මෙච්චර කියන්නේ ඔයාලත් අනිවාර්යෙන් බඩි රොමේනියාවේ ඉතාලියේ කොහේ හිටියත් මේක try කරලා බලන්න ඕනම කෑම එකක් ඉතින් thank you යකා ෆුඩ්ස් මට මේ වගේ සුපිරි කෑම ටිකක් මට හදලා දෙන්නට මොකද මම ගොඩාක් ආසාවෙන් හිටියේ ඔයාලගේ Facebook එක ඔක්කොම බලාගෙන මම කමෙන්ට් දාලා තිය සෑහෙන ඉතින් අද මට ඒ දකින දේවට කට්ට දාගන්න වාසනාව උදා වුණා ඉතින් thank you ආයෙ පාරක් ඉතින් ඔයාලා try කරලා බලන්න මං ඔක්කොම ඉස්ස දාලා තියන්න try කරලා කාලා පුළුවන් නම් මේකට කමෙන්ට් එකක් දාලා බලන්න දාන්න කෑවොත් ඔයා කාලා බැලුවොත් රහ කොහොමද කියලා එහෙනම් ඉතින් ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු හැමෝටම ආදරෙයි